අධ්‍යාපන මොඩියුල සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද 9 වන දින පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළාය. දෙවනි සහ තෙවන පාසල් වාරවලට අදාළ මොඩියුල පිළියෙල කිරීමේදී මින් ඉදිරියට කිසිදු ශ්‍රේණියකට වෙබ් සැබඳි ඇතුළු කිරීම සම්පූර්ණයෙන්ම නතර කිරීමට තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය. ජාතික අධ්‍යාපන ආයතනයේ ශාස්ත්‍රීය කටයුතු මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය. දැනට මෙම මොඩියුල සඳහා ඇතුළත් කර ඇති වෙබ් අඩවි සහ අනෙකුත් මූලාශ්‍ර සඳහා මුදල් ගෙවීමක් අවශ්‍ය නොවන ඒවා වන අතර රාජ්‍ය වෙබ් අඩවි භාවිත කිරීමේදී විනිවිදභාවය, වගකීම සහ ප්‍රසම්පාදනය පිළිබඳ ගැටලුවක් මතු නොවන බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය. අධ්‍යාපනයේ ඩිජිටල් පරිවර්තනය සඳහා වූ කාර්යසාධක බලකාය විසින් මේ වන විට ඩිජිටල් භාවිතය පිළිබඳව ළමා ආරක්ෂණයේ පැතිකඩ තුලින් අධ්‍යයනයක් කළ බවත්, ඒ සඳහා ප්‍රතිපත්තියක් සහ මාර්ගෝපදේශයක් පිළියෙල කර තිබෙන බවත් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය. මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුලින් එම ආයතනයේ වෙත කිසිදු මූල්‍ය ප්‍රතිලාභයක් නොලැබෙන බවත්, ප්‍රාථමික ශ්‍රේණිවල සිටින ගුරුවරුන්ගෙන් 92%කට ආසන්න ප්‍රමාණයකට මේ සඳහා අවශ්‍ය කරන පුහුණුවද මේ වන විට ලබා දී ඇති බවත්, පසුගිය මාසවල පැවති ආපදා තත්ත්වයේ හේතුවෙන් සැලසුම් කළ පරිදි ඇතැම් පළාත්වල ගුරුවරුන්ට එම පුහුණු ලබා දීමට නොහැකි වූ බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය. මෙම අධ්‍යාපන කටයුතු කිරීමේදී අන්තර්ජාලය භාවිතය අවශ්‍ය නොවන බවත්, එය ඉගෙනුම් ආධාරකයක් ලෙස පමණක් භාවිත කිරීමට ගුරුවරුන්ට අවකාශය සලසා දී ඇති බවත්, නව මොඩියුලයට අදාළ සියලු කරුණු ගුරු අත්පොතට ඇතුළත් කර ඇති බැවින් අන්තර්ජාලයේ යෙදවුම් භාවිතයෙන් තොරව කටයුතු සිදු කිරීමට ගුරුවරයාට හැකියාව ඇති බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය. එමෙන්ම ඉදිරියේදී සිසුන් ඇගයීම් පරිගණක යෙදවුමක් හරහා සිදු කළ යුතු බවත්, මේ සම්බන්ධයෙන් වන පුහුණු වැඩසටහන් 2025 වසරේදී ක්‍රියාත්මක කර ඇති බවත්, ගුරුවරුන්ගේ තාක්ෂණික දැනුම් ඉහළ නැන්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ඉදිරියේදී ගන්නා බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය. 1 සිට 6 ශ්‍රේණිවල මොඩියුල ක්‍රියාත්මක කිරීමේදී අන්තර්ජාලයේ භාවිතය අත්‍යවශ්‍ය නොවන අතර ගුරු අත්පොතෙහි ඇති තොරතුරු අනුව ඉගෙනීම් කටයුතු සිදු කළ හැකි බවත්, අධ්‍යාපනයේ ඩිජිටල් පරිවර්තනය සඳහා වූ කාර්යසාධක බලකාය මගින් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු 9ක් වෙත රුපියල් මිලියන 1600ක් ප්‍රතිපාදන ලබා දී කිසිදු ඩිජිටල් උපාංගයක් නොමැති පාසල් සඳහා සුහුරු පුවරු හෝ පරිගණක යන්ත්‍ර ලබා දීමට කටයුතු කරමින් පවතින බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය. මෙහිදී පාසල් 2498ක් සඳහා සුහුරු පුවරු ලැබෙන අතර එම සුහුරු පුවරු පරාත් මට්ටමින් ප්‍රසම්පාදනය කර 2026 පෙබරවාරි මාසයේ වන විට පාසල් වලට බෙදා දීමට නියමිත බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.